අවුරුදු 12ක නෙතුෂ සහ විදුෂී එක් පාසලේ යන යහළුවෝ. ඔවුන් හැමදාම පාසලෙන් පස්සේ එකටම ගෙදර යන්නේ. ඒ ගමන ලොකු දුරක් නෙවෙයි. නමුත් ඔයාලට කියන්න තියෙන ලස්සන කතාවක්. ඒ පාරේ හිරු දෙවන වේලාවක්. නෙතුෂ පාසලේ බෑග් එක උස්සගෙන විදුෂිට පන්සල් අසලින් තල් ගෙඩියක් දෙකක් ගන්න කියනවා. "අයි තල්?" විදුෂී අහනවා. "හෙට පන්සල් දාන දෙන්න තියෙනවනේ අම්මට දෙන්න ඕන" කියන නෙතුෂ. ඒක අහලා විදුෂී හරිම සතුටින් hina වෙලා කියනවා. "මමත් එන්නම්. මම තල් ගෙඩියක් ගන්නම්." "හවුයත් ගන්නකෝ." ඒ හෙට දිනේ ගැන ඕන් මගේ ටික කතා කරමින් යන්නේ. පාරේ පරණ පොත් අලෙවි ශාලාවක ඉඳන් පරණ සිරින පොත කෝන් එකට බලන්නේ. කියවන්නේ. hina වෙන්නේ. ගෙදර යන ගමනේදී ගඟකට පැනලා නාලා සෙල්ලම් කරලා තමයි යන්නේ. අහස රතු පාටක හැඩවෙන වේලාවක ඕන්ට දැනෙන්නේ අමුතු සංසුන්කමක්. මගේ ජීවිතේ ලස්සනම මොහොතක් මේක කියලා. ඉතින් ඕන් දෙදෙනා වෙන වෙන්නේ පාරේ වටරවුම අසල. නෙතුෂ කියනවා හෙට නැවත දකිමු. ඒත් මතක තියාගන්න හැමදාම මේ වගේම යන්න බෑ. නමුත් අපි යන පාරේ හදවතත් එක්කම යන්න පුළුවන්. විදුෂී නිහතමානීව hina වෙලා කියනවා. "ඔව්, අපි යන පාර හැමදාම ලස්සනයි." මේ වගේ කතා හැමදාම බලන්න මගේ channel එක subscribe කරලා bell button එක ඔබලා